හරි ළමයි අද අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රතිරෝධ පද්ධති ගැන. හරිද? ධාරා විද්‍යුතයේ පළවෙනි සමීකරණ ටික අපි අරගත්තා. හරිද? ඊට පස්සේ අපිට දැන් තියනවා අද ප්‍රතිරෝධ පද්ධති ගැන කතා කරන්න. සමීකරණ ටික අරගෙන ඕම් නියමය ගැන කතා කරලා ඕමිය සන්නායක, ඕමිය නොවන සන්නායක, ඔය සුපිරි සන්නායක ඔය ඔක්කොම ගැන අපි ගිය සතියේ කතා කළා. හරිද? ඒතර අද අපිට තියෙනවා ප්‍රතිරෝධ පද්ධති ගැන කතා කරන්න. ප්‍රතිරෝධ පද්ධතිවලදී අපිට ඕම් නියමයෙන් ගත්ත සමීකරණය මොකද්ද? V = IR කියන සමීකරණය ඕන වෙනවා. ඒ නිසා මම චුට්ටක් අද ක්ලාස් එකට ජොයින් වෙච්ච ළමයි ඉන්න නිසා ඕම් නියමය ගැන චුට්ටක් ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්නම්. හරිද? මොකද්ද ඕම් නියමයෙන් කියන්නේ පුතේ? ඕම් නියමයෙන් කියන්නේ මෙන්න මේ කතාව. ඕම් නියමයෙන් කියන්නේ උෂ්ණත්වය වැනි භෞතික තත්ත්ව. උෂ්ණත්වය වැනි භෞතික තත්ත්ව එහෙම නැත්නම් භෞතික සාධක නියතව තියෙනකොට විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක. හරිද? විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක දෙකෙලවර විභවාන්තරය පුතේ දෙකෙලවර විභවාන්තරය අනුලෝමව සමානුපාතික වෙනවලු මේ විද්‍යුත් මේ සන්නායකය තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාවට. හරිද? මොකක්ද කියන්නේ ඕම් නියමයේ? මේ වෙලාවෙම පාඩම් කරගන්න උෂ්ණත්වය වැනි භෞතික සාධක නියත විට. උෂ්ණත්වය වැනි භෞතික සාධක නියත විට විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායකයක මේ දෙකෙලවර විභවාන්තරේ සන්නායකයේ දෙකෙලවර විභවාන්තරේ අර ගලා යන ධාරාවට පුතේ අනුලෝමව සමානුපාතිකයිලු. ඔච්චරයි ඕම් නියමයෙන් කියන්නේ. ඊට පස්සේදී අපි මෙයාව මේ අනුලෝම කියනකොට සයින් කරගන්න අපි නියතයක් ගන්නවා R කියලා. ඊට පස්සේ අපිට ලේසි අපි දන්න සමීකරණය අපි හදා ගන්නවා V = IR කියලා. ඕක තමයි ඕම් නියමයෙන් එන සමීකරණය. හරිද? මේ සමීකරණය අපි ප්‍රස්ථාර ගණන කළොත් V = IR මේකේ අපි මේ විදිහට වෙනස් කරගන්නවා. මොකද මම ඔයගලන්ට හැම වෙලාවෙම කියන ප්‍රස්ථාරයක් නිර්මාණය කරද්දී x අක්ෂයට අපි හැම වෙලාවෙම ගන්නෙ කවුද? අපි වෙනස් කරන කෙනා. ඒ කියන්නේ ස්වායත්ත විචල්‍ය. අපි වෙනස් කරන කෙනා. y අක්ෂයට ගන්නෙ කවුද? පරායත්ත විචල්‍ය. අපි වෙනස් කරන නිසා වෙනස් කරන කෙනා නිසා වෙනස් වෙන කෙනා. කවුද? මෙයා x අක්ෂයේ මෙයා y අක්ෂයේ හැම වෙලාවකම ප්‍රස්ථාරය නිර්මාණය කරද්දී පුතේ x අක්ෂයට ගන්න ස්වායත්ත විචල්‍ය. ඒ කියන්නේ අපි වෙනස් කරනවා නම් කෙනෙක් අන්න එයාව. එයා නිසා වෙනස් වෙනවා නම් කෙනෙක් අන්න එයාට අපි කියනවා පරායත්ත විචල්‍ය කියලා. එයා ගන්නවා අපි මෙතෙන්ට. මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරය තමයි අපිට එන්නේ y = mx ආකාරය. උදාහරණයක් y = mx කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. ඒ කියන්නේ අක්ෂ ගත්තාම x කියන්නේ y අක්ෂයේ ඒකක අනිවාර්යයෙන්ම දාන්න. y කියන්නේ v වෝල්ට් වලින් තමයි විභවාන්තරය මනින්නේ. ධාරාව මනින්නේ ඇම්පියර් වලින්. අනිවාර්යයෙන්ම ප්‍රස්ථාර හදද්දී මේ අක්ෂ නම් කරන්න හරියට. ඒවට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. හරිද? එතකොට මේ ප්‍රස්ථාරය ගත්තාම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කවුද අපිට ලැබෙන්නේ? අනුක්‍රමණයෙන් අපිට ලැබෙනවා ප්‍රතිරෝධය. හදිස්සි හරි MCQ එක තිබුණොත් V = IR හරි ඕම් නියමය හරි සම්බන්ධ කළ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් දෙනු ලබන්නේ කවුද කියලා උත්තර ටික තියෙනවා. මොනවාද? මේ ප්‍රස්ථාරයෙන් අපිට කවුද ලැබෙන්නේ අනුක්‍රමණයෙන්? අපිට ලැබෙන්නේ ප්‍රතිරෝධය. හරිද? හැබැයි හදිස්සි හරි ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට දීලා තිබ්බොත් මේ විදිහටම දෙනවා. මේ විදිහට ඔය විදිහට දීලා ප්‍රස්ථාරයේ ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් දෙනු ලබන්නේ කියලා දෙනවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලන්ට ටීචර් කියලා දීප එක මතකයි. ඕම් නියමයේ මතකයි. ටක් ගාලා ගිහිල්ලා ගහනවා ප්‍රතිරෝධයට. පිළිතුර හරිද? පිළිතුර වැරදි. මොකද බලන්න අක්ෂ මාරු කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේක y = mx සරල මෙහෙම රේඛාවක් නිසා මෙතනත් සරල රේඛාවක් වගේ ගියාට හොඳට බලන්න අක්ෂ මාරු කරලා තියෙන. එහෙනම් මොකද වෙන්නේ? මේ වෙලාවේදී අනුක්‍රමණයෙන් කවුද ලැබෙන්නේ? r නෙමෙයි 1/r. කියන්නේ 1/r තමයි මේ වෙලාවේ ලැබෙන්නේ. ඕගොල්ලෝ දන්නවා සමීකරණයක් අපි ගත්තගේ සතිය 1/r කියන්නේ කවුද? 1/r සමානයි කවුද පුතේ? g. කවුද? සන්නයනතාවය. සන්නයනතාවය. එහෙනම් MCQ ප්‍රශ්නයක් මෙතන මම ඕගොල්ලන්ට කියලා දෙනවා.
1ට r කියන්නේ සන්නායනතාවය. එහෙනම් මේ විදිහට අක්ෂ මාරු කරලා තිබ්බොත් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ සන්නායනතාවය ප්‍රතිරෝධය නෙමෙයි. හොඳට මතක තියාගන්න v = ir කියන එකේ ප්‍රස්ථාර දෙකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ දෙක ගත්තාම මේ සාමාන්‍යයෙන් ඕම්ගේ නියමයෙන් එන i v ප්‍රස්ථාරය කොහොමද එන්නේ අපිට? මේකෙන්නේ කවුද අනුක්‍රමණය? මේකේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රතිරෝධය. මේකේ අනුක්‍රමණයෙන් කවුද එන්නේ? අක්ෂ මාරු කළාට පස්සේ අපිට එන්නේ 1ට r කියන්නේ සන්නායනතාවය. හොඳට මතක තියාගන්න එක. හරි දැන් දැක්ක නේද ඔයගොල්ලෝ? දැන් දන්න ඕම් නියමය කියන්නේ මොකද්ද? ඒකෙන් සමීකරණය ආවේ කොහොමද? ඒ සමීකරණයෙන් ප්‍රස්ථාරය ගත්ත හැටි දන්නවා. ප්‍රස්ථාර දෙකේ වෙනස දන්නවා. හරිද? ඕක මම ඔයගොල්ලන්ට ඔය දැනට චුට්ටකට කියලා දුන්නේ. ගිය සතියේ මම ඕක හරියට පිළිවෙලට ඔක්කොම ටික ළමයින්ට කියලා දීලා තියෙන්නේ. දැන් චුට්ටක් මතක් කරා ඔයගොල්ලන්ට ඊළඟ කොටසට වැදගත් වෙන නිසා. හරිද? එහෙනම් ළමයි මාතෘකාව ලියා ගන්න ප්‍රතිරෝධ පද්ධති කියලා. ප්‍රතිරෝධ පද්ධති කියලා ලියලා ළමයි ඔයගොල්ලන්ගේ පොත කොටස් දෙකකට බෙදා ගන්න. එක පැත්තක ශ්‍රේණිගත ප්‍රතිරෝධ කියලා ලියන්න, අනිත් පැත්තේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති කියලා ලියා ගන්න. එක පැත්තක ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධති, තේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති. සමාන්තරගත. හරිද? මේ පැත්තේ ශ්‍රේණිගත, මේ පැත්තේ සමාන්තරගත කියලා දාගන්න. මම මේ දෙක පුතේ වෙන වෙනම තමයි ගන්න ඕනේ. නමුත් මම එක තැන ඔයගොල්ලන්ට අරගෙන පෙන්නන්නේ. ඔයගොල්ලන්ට පොඩි වෙනසක් පෙන්නන මතක හිටින්න ලේසි වෙන විදියට. හරිද? දැන් ඔන්න ප්‍රතිරෝධ පද්ධති දෙක. හරිද? හරිද? ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා මෙන්න මේ විදිහට පේලියට තියෙන ඒවට කියනවා පුතේ අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් කියලා. හරිද? කොහමද? බලන්න මේ දැක්කහම පිළිවෙලට එක්කෙනා පිටිපස්සේ ගානට තියෙනවා අපි ඒ වගේ ඒවට කියනවා ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක් කියලා. ඊළඟට මෙන්න මේ විදිහට රේල් පීලි දෙකක් වගේ එක්කෙනාට එක්කෙනෙක් සමාන්තරගතව තියෙන රේල් පීලි දෙකක් වගේ දෙන්නෙක් සැලකුවොත් මේ වගේ ඒවට අපි කියනවා පුතේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති කියලා. හරිද? මේක දැන් අපි හදන්නේ ඕම් නියමයේ මොකද්ද අපේ සමීකරණය අපිට v = ir කියලා. මෙන්න මෙයා පාවිච්චි කරලා ශ්‍රේණිගත ප්‍රතිරෝධ මේ ඔක්කොම වෙනුවට. හරිද? මෙයාට මේ තුන් දෙනා වෙනුවටම පුතේ අපිට පොදු එක්කෙනෙක් ගන්න පුළුවන්. එයාට අපි කියනවා කවුද? සමක ප්‍රතිරෝධය කියලා. සමක ප්‍රතිරෝධය. ඉස්සරහට ගණන් හදනකොට ඕගොල්ලන්ට තේරෙයි මොකක්ද මම මේ කිව්වේ කරන්න හදන්නේ කියලා. හරිද? මේ තුන් දෙනාම වෙන. දැන් මෙතන තුන් දෙනෙක් ඉන්නවනේ. දැන් මෙතන තුන් දෙනා වුණාට ශ්‍රේණිගතයකම අපිට මෙහෙම ඉස්සරහට ගොඩක් අය සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට මෙහෙම එක්කෙනාගේ වෙනම ලියාගෙන යනවට වඩා හරි ලේසි මේ ඔක්කොම වෙනුවට එක්කෙනෙක් ගන්න එක. හරිද? මේ ඔක්කොම වෙනුවට ගන්න එක්කෙනාට අපි කියනවා පුතේ සමක ප්‍රතිරෝධය කියලා. ඊට පස්සේ අපි හදන්නේ මෙන්න මේ සමක ප්‍රතිරෝධය ගන්න ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. හරිද? මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් මේ තුන් දෙනාම වෙනුවට ගන්න පුළුවන් කෙනාට අපි කියනවා කවුද? සමක ප්‍රතිරෝධය කියලා. මෙයාටත් අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. හරිද? ඔන්න දැන් මම මෙහෙම වැඩක් කරන්න හදන්නේ. ඕගොල්ලෝ බලන්න මෙන්න මේක දිහා. මම මෙයාට දැන් v = ir එකේ දැන් ප්‍රතිරෝධ ටික අපිට තියෙනවා. අපි ඊළඟට මේ v සහ i කියන දෙන්න තමයි මේ දෙන්නගේ කොහොමද වෙන්නේ කියලා බලන්නේ. හරිද? මම ඔන්න ඉස්සෙල්ලම ධාරාවක් දෙන්න තමයි හදන්නේ. ඔන්න මම මෙතනින් මෙයාට ධාරාවක් දෙනවා. ධාරාවක් දුන්නම් මොකද වෙන්නේ? මම මෙයාට ධාරාවක් දුන්නම් මෙයා හරහා මේ ධාරාව යනවා. මෙයා හරහා යන්නේ ධාරාව වෙනස් වෙනවද? ධාරාව වෙනස් වෙන්නේ නැහැ. මේ දීපු ධාරාවම තමයි මෙයාගෙන් යන්නේ. මෙයාගෙන්
එයාගෙන් යන්නෙත් මේ දීපු ධාරාවමයි. ධාරාව වෙනසක් වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. ඒ නිසා ධාරාව දීපු ධාරාවම තමයි මේ හැම ප්‍රතිරෝධයක් හරහාම යමන් කරන්නේ එකම ධාරාවක්. හරිද? ධාරාව වෙනස් වෙන්නේ නැහැ. හැම ප්‍රතිරෝධයක් හරහාම ගමන් කරන්නේ එකම ධාරාවක්. එහෙනම් ශ්‍රේණිගත ප්‍රතිරෝධවල ධාරාව වෙනස් වෙන්නේ නැහැ. හැම ප්‍රතිරෝධයක් හරහාම ගමන් කරන්නේ පුතේ එකම ධාරාවක්. ඊට පස්සේ ටක් ගාලා එන්න මෙයාට. මෙයාට මන් දෙනවා මෙතනින් ධාරාවක්. දුන්නම් මොකද වෙන්නේ? හැම ප්‍රතිරෝධේ හරහාම යන්නේ එකම ධාරාවක්ද? බලන්න. මේන ධාරාව මොකද වෙන්නේ මෙතනදී? මෙතනදී මේ ධාරාව පුතේ කොටස් තුනකට බෙදෙනවා. I1, I2, I3 කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙයා හරහා යන්නේ මේ ප්‍රතිරෝධ හරහා යන්නේ I1 ධාරාවක්. මේ ප්‍රතිරෝධය හරහා යන්නේ I2 ධාරාවක්. මේ ප්‍රතිරෝධය හරහා යන්නේ I3 ධාරාවක්. එහෙනම් මෙයාගේ මොකද වෙන්නේ? සමාන්තරගතයේදී මොකද වෙන්නේ පුතේ? ධාරාව වෙනස්. බලන්න හොඳට වෙනස. මෙයාගේ මෙතනින් දුන්නම් එයා මෙහෙම දිගට හැම ප්‍රතිරෝධයක් කරාම යන බෙදෙන තැනක් නැහැ. හැබැයි මෙයාගේ මොකද උනේ? මෙයාගේ බෙදෙන නිසා යන්නේ එකිනෙකට වෙනස් ධාරාවන් තමයි මෙයාලා හරහා. ඔන්න අපි දැන් ප්‍රතිරෝධය කොහොමද වෙනස්නේ? ප්‍රතිරෝධ R1, R2, R3 කියලා දීලා තියෙන්නේ. එකිනෙකට වෙනස් ප්‍රතිරෝධ තුනක් තමයි කොහොමද තියෙන්නේ. එතකොට අපි ඒවට තමයි එක ප්‍රතිරෝධයක් අරගෙන මේ සමග ප්‍රතිරෝධය අරගෙන ඒකට ප්‍රකාශනය ගොඩනගන්න තමයි අපි දැන් යන්නේ. එතකොට අපි දැන් බැලුවා ධාරාවක් දුන්නොත් මේවට මොකද වෙන්නේ කියලා. ඔන්න අපි ධාරාවේ ප්‍රශ්න විසඳගත්තා. දැන් බලමු ඊළඟට විභවාන්තරයක්. විභවාන්තරයක් දුන්නාම විභවයට මොකද වෙන්නේ කියලා. හරිද? දැන් මොකද බලමු. විභවාන්තරය කියලා කියන්නේ මොකක්ද? විභවාන්තරය කියන්නේ පුතේ ලක්ෂ දෙකක් කරහා කූලෝම් එකක ආරෝපණයක් ගැනීමට අපි කරන්න ඕන කාර්ය. එක ලක්ෂයක ඉඳලා තව ලක්ෂයකට කූලෝම් එකක ආරෝපණයක්. කූලෝම් එකක ආරෝපණයක් ගෙනියන්න අපි කරන්න ඕන කාර්යයට තමයි අපි කියන්නේ මොකක්ද? විභවාන්තරය කියලා. හරිද? එහෙනම් දැන් හොඳට බලන්න ඕගොල්ලෝ මේක දිහා. දැන් මෙතන තියෙන 1 ලක්ෂයක්. මේ දැන් R1 ප්‍රතිරෝධය ගත්තාම මෙතන තියෙන R1 මෙතන, R2 මෙතන, R3 මෙතන. හරිද? මෙයාගේ ඉඳලා මම මෙයාව මෙතෙන්ට ගෙනියන්න. ඔන්න ඒක මෙතන තියෙන කූලෝම් එකක ආරෝපණයක්. හරිද? මෙයාව මෙතෙන්ට ගෙනියන්නයි. මෙයාව මෙතෙන්ට ගෙනියන්නයි. මෙයාව මෙතෙන්ට ගෙනියන්නයි. මං කරන්න ඕන එකම කාර්යයක්ද? දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න ඕන මම දැන් ඉස්සරහට යනවා. මම ඉස්සරහට යනකොට ඉස්සරහා ඉන්නවා මට ඉස්සෙල්ලම දෙන්නෙක් හම්බ වෙනවා. හරි දැන් මෙන්න මෙහෙම හිතන්න. R1 R2 R3 කියන එක අමතක කරලා දැන් ඔයගොල්ලෝ හිතන්න මෙතන 2 ඕම් 3 ඕම් 4 ඕම් තිබ්බේ කියලා. හරිද? මේ R1 R2 R3 කියන එක ඔයගොල්ලෝ හිතන්න R1 කියන තැන තියෙන 2 ඕම් 3 ඕම් 4 ඕම්. මේ ප්‍රතිරෝධය කියන්නේ ධාරාවක් ගමන් කිරීමට ඇති කරන බාධාව කියලා මම දැන් ගිය සතියේ ඔයගොල්ලන්ට කියලා දුන්නා. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්න මම දැන් ඉස්සරහට යනවා. මට කොහේ හරි එක තැනකට යන්න ඕනේ. එහෙම යනකොට ඉස්සර වෙලාව මම යනකොට මට දෙන්නෙක් හම්බ වෙනවා. මම ඔය දෙන්නගෙන් බේරිලා කොහොම හරි ඉස්සරහට යනකොට මට 3 දෙනෙක් හම්බ වෙනවා. මම ඒ 3 දෙනාත් එක්ක ෆයිට් කරලා කොහොම හරි ආයි ඉස්සරහට යනකොට මට 4 දෙනෙක් හම්බ වෙනවා. මම මේ 4 දෙනාත් එක්කත් ෆයිට් කරන්න ඕන මගේ ගමනාන්තයට යන්න. එතකොට මොකද වෙන්නේ? මම අර දෙන්නත් එක්ක ෆයිට් කරන්න දාපු ශක්තියයි 3 දෙනාත් එක්ක ෆයිට් කරන්න දාපු ශක්තියයි 4 දෙනාත් එක්ක ෆයිට් කරන්න දාපු ශක්තියයි සමානයිද? සමාන නැහැ, වෙනස් නේද? දෙන්නත් එක්ක මට ටිකක් කරලා පැනත හැකි. 3 දෙනා එක්ක ඊට වඩා චුට්ටක් වැඩියෙන් කරන්න ඕන. 4 දෙනාත් එක්ක ටිකක් අමාරුයි. හොඳටම මගේ ශක්තිය යොදවලා ඕන මං එයාලගෙන් බේරිලා යන්න. එහෙනම් ඒ වගේ තමයි විභවයන්තරයක්. මෙයාගේ විභවය මෙතන ඉඳලා මෙයාට කූලෝම් එකක් නම් ගෙනියන්න මෙයා සාමාන්‍ය කාර්යයක් කළාම ඇති. ඒකම මෙයාගෙන් ගෙනියන්න මෙයා ටිකක් ඊට වඩා කාර්ය කරන්න ඕනේ. මෙයාගෙන් කරන්න මොකද? මෙයා තවත් වැඩිපුර කාර්යයක් කරන්න ඕනේ. එහෙනම් මේවා අතර විභවාන්තරය සමාන වෙනවද? මෙයා අතරයි විභවාන්තරය සමාන වෙනවද එහෙනම්? සමාන වෙන්නේ නැහැ. මොකද මම මේ උදාහරණය ගත්තා වගේ මෙතන තියෙන වෙනස් ප්‍රතිරෝධ තුනක්නේ. සමහර මේ විදිහට පිළිවෙලටම 2 ඕම් 3 ඕම් 4 ඕම් නෙවෙයි. මේවා මාරු වෙලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මම කියන්නේ එක මෙතන ඉඳලා මෙතෙන්ට කූලෝම් එකක ආරෝපණයක් ගෙනියන්න කරන්න ඕන කාර්ය මෙතන ඉඳලා කරන්න ඕන කාර්යයට වඩා වෙනස්නේ. මෙතෙන්දී ඊට තවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙනකොට අපි කරන්න ඕන කාර්ය ප්‍රමාණය වෙනස් වෙනවා.
කරන්න ඕන කාර්ය ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ විභවාන්තරය එහෙනම් වෙනස් වෙනවා. එහෙනම් මේ වගේ මොකද වෙන්නේ? වෙනස් විභවාන්තර තමයි මේවට තියෙන්නේ. හරිද? මට ඔයාලට කියන්න ඕනුනේ වෙනස් විභවාන්තර තියෙනවා කියන එක. එතකොට මොකද වෙන්නේ? වෙනස් විභවාන්තර තමයි මේවට තියෙන්නේ. එහෙනම් මෙයාට V1 කියලා විභවාන්තරයක් තිබ්බොත් මෙයාට තියෙන්නේ V2 කියලා විභවාන්තරයක්. මෙයාට තියෙන්නේ පුතේ V3 කියලා විභවාන්තරයක්. මෙයාගේ බලන්න. ඔන්න මෙයාට විභවාන්තරයක් දුන්නොත් මොකද වෙන්නේ කියලානේ A B අතර විභවාන්තරය. දැන් මෙයාගේ මෙතන තියෙනවා V. දැන් මොකද වෙන්නේ? මෙයාගේ වෙනස් වෙනවද බලන්න. මෙයා සම්බන්ධ වෙලා තියෙනෙත් මෙතනට. මෙයා සම්බන්ධ වෙලා තියෙනෙත් මෙතෙන්ට. මෙයා සම්බන්ධ වෙලා තියෙනෙත් මෙතෙන්ට. මෙයා ඉවර වෙන්නෙත් මෙයාගේ. මෙයා ඉවර වෙන්නෙත් මෙයාගේ. මෙයා ඉවර වෙන්නෙත් මෙයාගේ. එතකොට විභවාන්තරය වෙනස් වෙලාද? දැන් මෙයාගේ වුණේ මොකද බලන්න. මෙතන විභවාන්තරයක් තියෙනවා නම් මෙතන තියෙනවා නම් මෙතන මෙහෙම තියෙද්දි මේ ලක්ෂ දෙක මෙහෙම තියෙද්දි මෙයා සම්බන්ධ වෙන්නේ මෙයාටයිද නැහැ. මෙයා සම්බන්ධුනේ කාටද? මෙයාටයි මෙතෙන්ටයි. මෙතනින් ආපහු වෙනස් වෙනවා. ඒතරයි මෙයා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ටයි. මෙයා සම්බන්ධ වුනේ මෙතෙන්ටයි. හැබැයි දැන් මේකේ මෙයා සම්බන්ධ වෙන්නේ මෙතෙන්ටයි. මෙයා සම්බන්ධ වෙන්නේත් මෙතෙන්ටයි. මෙයා සම්බන්ධ වෙන්නේත් මෙතෙන්ටයි. එහෙනම් මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ විභවාන්තරය වෙනස් වෙනවද? නෑ. මෙයාලගේ තියෙන්නේ පුතේ සමාන විභවාන්තරයක්. සමාන විභවාන්තරයක් තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරුණාද? මෙයාගේ යන්නේ සමාන ධාරාවක්. හරිද? මෙයාගේ සමාන ධාරාවක් යන්නේ මෙයාගේ විභවාන්තරය හැබැයි වෙනස්. මෙයාගේ ධාරාව වෙනස් වෙනවා හැබැයි විභවාන්තරය සමානයි. තේරුණා නේද? විභවාන්තරය සමාන වෙන්නේ කොහොමද? එකම ලක්ෂ වලට තමයි මෙයාලා සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ R1 සම්බන්ධ වෙලා තියෙනෙත් A කියන තැනට. R2 කියන එක්කෙනා සම්බන්ධ වෙලා තියෙනෙත් Aට. R3 සම්බන්ධ වෙලා තියෙනෙත් Aට. ඉවර වෙන්නේ R1 ඉවර වෙන්නේ B ගෙන්, R2 ඉවර වෙන්නේ B ගෙන්, R3 ඉවර වෙන්නේ B. එහෙනම් මෙයාලා එකම විභවාන්තරයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දෙපැත්තේ මෙයත් එහෙමයි, මෙයත් එහෙමයි, මෙයත් එහෙමයි. එහෙනම් විභවාන්තරය සමානයි. මෙයාලගේ එහෙම වෙන්නේ නැහැ. මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ R1 මෙතෙන්ටයි. ඇයි මං කිව්වද දැන් මෙතන ඉඳලා ප්‍රතිරෝධය වෙනස් වෙනකොට කරන්න තියෙන කාර්ය වැඩි ගෙනියන්න. ඒතර මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතෙන්ටයි. මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතෙන්ටයි. එහෙනම් ඒතර මෙයාලගේ විභවාන්තරය වෙනස් වෙනවා. ඔයගොල්ලෝ සරලවම තේරුම් ගන්නව මතක තියාගන්න ඕන දේ තමයි ප්‍රකාශනය ගොඩනගද්දී ශ්‍රේණිගතයකදී ධාරාව සමානයි විභවාන්තරය වෙනස්. සමාන්තරගතයකදී ධාරාව වෙනස් විභවාන්තරය සමානයි. එතකොට අපි ඔන්න මෙහෙම දෙයක් තමයි දැන් ප්‍රකාශනය ගොඩනගන්න යන්නේ මෙන්න මේ විදියට තමයි කරන්නේ. අපි V සමානයි IR කියන සමීකරණ ඉස්සෙල්ලම දානවා සමග ප්‍රතිරෝධයට. V සමානයි IR දානවා ඔන්න මම එයාගේ කොහොමත් R කියලා නම් අපි මේ R1 R2 R3 කියන කෙනාට ගන්න සමග ප්‍රතිරෝධය R නම් අපි යාට දානවා V සමානයි IR කියන සමීකරණය. මේ කාටද දැන් මේ සමග ප්‍රතිරෝධයට. ඊට පස්සේ V සමානයි IR දානවා මම මෙයාට ඊළඟට මෙයාට ඔන්න අවස්ථාව තුනට දාගන්න බලන්න. V මෙයාගේ V කියන්නේ V1 සමානයි I කොහොමත් එකයි R1 අපිට ආව පළවෙනි සමීකරණය. තේරුණාද? ඊළඟට දානවා මෙයාට දානකොට V2 සමානයි I කොහොමත් එකයි R2 කියලා අපිට එනවා දෙවෙනි සමීකරණය. ඊළඟට අපි දානවා මෙයාට එතකොට එනවා අපිට V3 සමානයි IR3 කියලා අපේ තුන්වෙනි සමීකරණය. ඔන්න සමීකරණ තුන ගත්තා. බලන්න තේරුණාද කියලා? සමග ප්‍රතිරෝධය ඉස්සෙල්ලම අපි දැන් භාවිතා කරන පොදු සමීකරණය තමයි කවුද? V සමානයි IR කියන කෙනා තමයි අපි ගන්න ඕම් නියමයෙන් ගත්තා. එයා තමයි භාවිතා කරන ඕනේ. එයා ඉස්සෙල්ලම දානවා අපි සමග ප්‍රතිරෝධයේ විභවාන්තරය V I සහ R තියෙනවා. එයා එහෙමම දැම්ම සමග ප්‍රතිරෝධයේ V සමානයි IR කියලා. ඊට පස්සේ අපි මේ ප්‍රතිරෝධ තුනට වෙන වෙනම දානවා V සමානයි IR. මෙයාට දැම්මම මොකද වෙන්නේ? මෙයාගේ V1 I කොහොමත් එකයිනේ තුන් දෙනාට. එතකොට V1 R1 වෙනවා. V1 I R1. මෙයාගේ V2 I R2. මෙයාගේ V3 I R3 කියලා ඔන්න සමීකරණ තුන ගත්තා. හරිද? දැන් මම කරන්නේ මෙන්න මෙයාට ප්‍රකාශනයක් නේ අපිට ගන්න ඕන සමක ප්‍රතිරෝධයට ප්‍රකාශනයක් ගන්න මම මෙයාලා තුන් දෙනා එකතු කරනවා. V සමානයි V1 ධන V2 ධන V3.
හරිද? මෙතන පේන්නේ නැති නිසා ඔයගලන්ට මම මෙතන හදන්නම්. මෙහෙමයි. v සමානයි v1 ධන v2 ධන v3. අපිට v වෙනුවට කවුද දාන්න පුළුවන්? ir කියන කෙනා දාන්න පුළුවන්. v1 වෙනුවට ir1 දාන්න පුළුවන්. v2 වෙනුවට ir2 දාන්න පුළුවන්. v3 වෙනුවට කවුද? ir3 දාන්න පුළුවන්. මේ ඔක්කොගෙම i සමාන නිසා අපිට මෙහෙම කපලා අයින් කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රකාශනයක් එනවා r සමානයි r1 ධන r2 ධන r3 කියලා. මෙන්න අපේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ සඳහා අපිට එන සමීකරණය. ශ්‍රේණිගත ප්‍රතිරෝධවල සමක ප්‍රතිරෝධය හොයන්න කිව්වොත් මෙන්න මේ සමීකරණයට දැම්මා. පිළිතුරු අරගන්න තියෙන්නේ මේ විදියට හදලා. ඔන්න අපි අවසාන ප්‍රකාශනය අරගත්තා. බලන්න ළමයි තේරුණාද කියලා? කොහොමද ගත්තේ? අපි ඉස්සෙල්ලම v සහ i කොහොමද මේකේ බලපාන්නේ කියලා හොයාගත්තා. හොයාගෙන ඉවර වෙලා v සමාන ir කියන අපේ ප්‍රධාන සමීකරණය සමග ප්‍රතිරෝධයටයි මේ එක එක ප්‍රතිරෝධයට වෙන වෙනම දැම්මා. දාලා ඉවරලා අපි v පද ටික එකතු කරා. එකතු කරාම අපිට මේ විදිහේ සමීකරණයක් ආවා. හරිද? මේක තමයි සමාන්තර ශ්‍රේණිගත ප්‍රතිරෝධවල සමග ප්‍රතිරෝධයේ සමීකරණය. හරිද? මේකෙන් ගණන් හදන්නේ කොහොමද කියලා මම ඉස්සරහදී කියලා දෙන්නම්. මෙන්න අපි ප්‍රකාශනය අරගෙන ඉවරයි. අපි දැන් යමු ඊළඟට සමග ප්‍රතිරෝධවල මේ සමාන්තර ගත එකේ සමග ප්‍රතිරෝධය හොයන්න. මේකේ දැන් මොකද කරන්නේ? මේකටත් අපි අර විදියට v සමානයි ir කියන එක දානවා කාටද? සමග ප්‍රතිරෝධයට. මෙයා r මෙයා තමයි සමග ප්‍රතිරෝධය. සමග ප්‍රතිරෝධයට දැම්මා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී මම මේ සමීකරණ චුට්ටක් වෙනස් කරලා හදා ගන්නවා. මොකද මේකේ කොහොමද අපි කපල එකක් අයින් කරලා තමයි මේකේ විදියටම සමීකරණය ගොඩ නගා ගන්නෙ. ඒ නිසා දැන් මේකේ ධාරාවනේ වෙනස් වෙන්නේ. සමාන වෙන්නේ v නිසා මම මෙයාව හදා ගන්නවා i සමානයි v බෙදීම r කියලා. හරිද? i සමානයි v බෙදීම r කියලා හදාගෙන මෙන්න මෙයා තමයි එතකොට ඇප්ලයි වෙන්නේ කාටද? සමක ප්‍රතිරෝධයට. ඊළඟට එතකොට මම ඊළඟට මෙයාට දානවා අර කලින් එකේ වගේම ප්‍රතිරෝධ තුනට වෙන වෙනම දානවා. දාලා සමීකරණ තුනක් ගන්නවා. කොහොමද? ඔන්න පළවෙනි කෙනාට දැම්මා i1 මෙයා. i1 සමානයි කවුද? v බෙදීම v සමානයි ඔක්කොටම r1 කියලා අපිට පළවෙනි සමීකරණය ආවා. දෙවෙනි එක්කෙනාට දැම්මම i2 එයාගේ v සමානයි දෙකේ බෙදීම r2 කියලා ඔන්න අපිට දෙවෙනි සමීකරණය ආවා. ඊළඟට අපි ඔන්න ගන්නවා තුන්වෙනි එක්කෙනාට v බෙදීම r3 කියලා අපිට තුන්වෙනි සමීකරණය ආවා. ඔන්න අපි ඒකට මෙතන පේන්නේ නැත්තම් ඔයගලන්ට මම මේ හරියෙන් එක ලියන්නම්. i3 සමානයි v බෙදීම r3 කියලා අපිට ඔන්න තුන්වෙනි සමීකරණය එනවා. හරිද? පළවෙනි සමීකරණය ආව මෙයාට දැම්මා v සමානයි i සමානයි v බෙදීම r කියන එක v සමානයි ir කියන සමීකරණය අපි මෙතෙන්දි චුට්ටක් වෙනස් කරගත්තා. i සමානයි v බෙදීම r කියලා. ඊට පස්සේ එයා හැමම දැම්මා සමක ප්‍රතිරෝධයට. ඒ කියන්නේ මෙයාට. ඊළඟට මේ තුනට තමයි අපි වෙන වෙනම දාන්න යන්නේ. මෙයාට දැම්මහම i1 සමානයි v බෙදීම r1 කියලා ආවා. මෙයාට දැම්මහම i2 සමානයි v බෙදීම r2 කියලා ආවා. මෙයාට දැම්මහම i3 සමානයි v බෙදීම r3 කියලා. ඔන්න අපිට සමීකරණ තුනක් ආවා. හරිද? එතකොට අපි ඊළඟට කරන්නේ මේ මෙතන විදියටම මේ විදියට අපි i ධාරාව එකතු කරලා ගන්නවා. හරිද? කොහොමද කරන්නේ? මෙන්න මම මෙතන ඔයගලන්ට පේන්න දෙන නිසා මෙතෙන්ට ගන්නවා ළමයි. ඒ කියන්නේ මෙහෙමයි i සමානයි i1 ධන i2 ධන i3 කියලා. මේකෙදී අපි එකතු කරන්නේ ධාරාව. මෙතෙන්දී අපි එකතු කළේ විභවාන්තරය. හොඳට මතක තියාගන්න වෙනස. මේකේ සමාන වෙන්නේ කවුද? ධාරාව. එහෙනම් අනිත් කෙනා තමයි අපි එකතු කළේ. මේකේ සමාන වෙන්නේ කවුද? විභවාන්තරය. එහෙනම් අපේ අනිත් කෙනාත් ධාරාව තමයි අපි එකතු කරන්නේ. හරිද? ඒ විදිහට කෙටි ක්‍රම වලින් ඕගොල්ලෝ මතක තියාගන්න. හරිද? ඊළඟට අපිට i වෙනුවට කවුද සමක ප්‍රතිරෝධයයි v බෙදීම r දාත හැකි. i1 වෙනුවට v බෙදීම r1 දාත හැකි.
I2 වෙනුවට V බෙදීම R2 දාත හැකියි. ඊළඟට I3 වෙනුවට කවුද? V බෙදීම R3 දාත හැකියි. එතකොට මොකද වෙන්නේ? අන්න අපිට ලස්සනට පේනවා මේකේ I කැපිලා ගියා වගේ මේක කවුද කැපිලා යන්නේ? අපිට මෙහෙම V කපලා දාත හැකි. ඊට පස්සේ එකයට R සමානයි, එකයට R1 ධන, එකයට R2 ධන, එකයට R3 කියලා අපිට ප්‍රකාශනයක් එනවා. මෙන්න මේක තමයි පුතේ සමාන්තරගත ප්‍රතිරෝධවල සමක ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනය. හරිද? ඔන්න අපි දැන් ප්‍රකාශන දෙකම ගොඩනගාගෙන ඉවරයි. හරිද? හරිනම් මම ඕගොල්ලන්ට කිව්වා ශ්‍රේණිගත එකට ගොඩනගලා ඒකට ගණන් හදලා ඊට පස්සේ අපි යනවා සමාන්තරයකට ගිහිලා හදනවා. හැබැයි මෙතන මේ විදිහට හැදුවම මම හිතනවා ඕගොල්ලන්ට සංසන්දනෙත් එක්ක ඊට වඩා ලේසියෙන් තේරෙනවා කියලා. හරිද? ඕගොල්ලෝ කෙටියෙන්ම කිව්ව කොතන ඕගොල්ලන්ගෙන් කොහොම ඇහුවත් සමාන්තරගතයකට ශ්‍රේණිගතයකට ප්‍රකාශනයක් සමග ප්‍රතිරෝධයට හොයන්න කියලා ඕගොල්ලෝ මේ ප්‍රකාශන දෙක තමයි ගොඩනගලා පෙන්වන්න ඕනේ කොතන කොහොම හැදුවත්. හරිද? එතකොට ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ දෙක මෙහෙම ගත්තම ශ්‍රේණිගතයකේ සමාන වෙන්නේ ධාරාව. එතකොට අපි V සමාන IR විදිහට ප්‍රකාශනය ලියාගෙන එකතු කරන්නේ ධාරාව සමාන නිසා අනිත් කෙනා විභවාන්තරේ. මේකේ මොකද? මේකේ සමාන වෙන්නේ විභවාන්තරේ අපි එකතු කරන්නේ කවුද? ධාරාව. sorry. මේකේ සමාන වෙන්නේ ධාරාව. ඒ කරුණු දෙක මතක තියාගත්තා නම් හරි. හරිද? එතකොට කියන්නේ මම කියන්නේ ගාන හදාගෙන යද්දී ඕගොල්ලෝ එහෙම මතක තියාගන්න කියලා. හරිද? එහෙම නැත්නම් ඕගොල්ලෝ හරි විදියටම ඕගොල්ලන්ට තේරිලා මේ විදියට මෙහෙම වෙන්න ඕනේ කියන එක ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරිද? මම කිව්වේ හදිස්සියට ඕගොල්ලන්ට අමතක වුණොත් අර පොයින්ට් ස්ථාන දෙකක් තියෙනවා මතක තියාගන්න ඕනේ. මොකද්ද? මේකේ සමාන ශ්‍රේණිගතයකේ සමාන වෙන්නේ ධාරාව, සමාන්තරගතයකේ සමාන වෙන්නේ විභවාන්තරය. ඒ දෙකට ප්‍රතිවිරුද්ධ දෙක තමයි අපි එකතු කරන්නේ මේ විදියට ප්‍රකාශන හදලා. ඒ ඕගොල්ලන් නිකන් මතක තියාගන්න ලේසි ක්‍රමයක් විදිහට විතරයි මම ඒක කිව්වේ. හරිද? එතකොට දැන් අපි හරියෝනේ ශ්‍රේණිගතයකට ප්‍රකාශනයක් ගොඩනගා ගත්තා. සමාන්තරගතයකට ප්‍රකාශනයක් ගොඩනගා ගත්තා. හරිද? දැන් මම ඕගොල්ලන්ට මේ ටික ලියා ගන්න ළමයි ඊට පස්සේ චූටි වෙලාවක් දෙන්න ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේදී මම ඕගොල්ලන්ට මේ දෙකටම එක ගාණක් වගේ හදලා පෙන්නන්නම් දැනට. හරිද? හරි ළමයි අපි එහෙනම් බලමු එක ගාණක් හදලා කොහොමද දෙන්නේ කියලා. මම මේ ටික අයින් කරනවා. මේකේ මේ ආපු සූත්‍ර විතරක් මම ඉතුරු කරලා තියාගෙන රූප සටහන තියාගන්නවා. ඉතුරු ටික අයින් කරනවා. අපිට අප ප්‍රකාශනයේ විතරක් මම තියෙන්න දෙනවා. හරිද? හරි ළමයි. එතකොට ඕගොල්ලෝ මෙන්න මේකේ සමග ප්‍රතිරෝධය හොයලා දෙන්න මට. මම කියනවා මෙන්න මේකේ සමග ප්‍රතිරෝධය හොයන්න කියලා. හරිද? A සහ B අතර මට සමග ප්‍රතිරෝධය හොයලා දෙන්න මේකේ 6 ඕම් 4 ඕම් සහ 2 ඕම් තමයි AB අතර තියෙන්නේ. මේකට සමග ප්‍රතිරෝධය මට හොයලා දෙන්න ඉක්මනට. පොඩි වෙලාවක් දෙන්නම්. මේක තප්පර ගානෙන් හදත හැකි. කොහොමද මේකේ හොයන්නේ? මොකද වෙන්නේ? බලන්න ඉස්සෙල්ලම අපි දැන් මෙයාට ධාරාවක් යවුවොත් මොකද වෙන්නේ? එකම ධාරාව මෙයාගෙන් යන්නේ. අපිට පද්ධතිය දැක්කහම පේනවා මෙයා ශ්‍රේණිගතයි කියලා. එහෙනම් ශ්‍රේණිගතයේ සමීකරණය මොකක්ද අපේ? R සමානයි R1 ධන R2 ධන R3. එහෙනම් මෙන්න සමග ප්‍රතිරෝධය මෙයා. එයා හොයන්නේ කොහොමද? මේ තුන් දෙනා එකතු කරන්න ඕනේ. 6 ඕම් ධන 4 ඕම් ධන 2 ඕම්. කීයද? 6 4 10 සමානයි 12 ඕම් කියලා එන්න ඕන. හරිම ලේසි නේද? ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන්න හරිම ලේසි. තියෙන්නේ පුතේ මේ ප්‍රතිරෝධ ටික එකතු කරලා අරගන්න. තේරුණා නේද? එහෙනම් අපි ඒ වගේම ගණන් මෙයාටත් හදමු.
හරි මට මෙයාගේ AB අතර සමග ප්‍රතිරෝධය හොයලා දෙන්න. මෙයාගේ AB අතර සමග ප්‍රතිරෝධය හොයලා දෙන්න. ඒකත් පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට හදා. කොහොමද මෙයාගේ හදන්නේ? දැන් පේනවා මෙයාට ධාරාවක් එවුවොත් මොකද වෙන්නේ? මෙහෙම ධාරාවක් එවුවොත් මොකද වෙන්නේ? මේ ධාරාව බෙදිලා යන එහෙනම් මෙයා සමාන්තරගත. හැබැයි මතක තියාගන්න හැම වෙලාවකම ධාරාව බෙදිලා ගියා ධාරාව එකට ගියා කියලාම සමාන්තරගත ප්‍රතිරෝධ කියනවා. මේ සමාන්තරගත එකයි ශ්‍රේණිගත එකයි අපිට ධාරාවෙම වෙන් කරන්න බෑ. හරිද? ගොඩක් දුරට අපිට පුළුවන් සමහර අවස්ථා එනවා එහෙම බැරි. හරිද? මේ අවස්ථාවේදී පුළුවන්. එතකොට අපි මේකට ගන්න කවුද? සමාන්තරගතය නම් කවුද අපේ සමීකරණේ මේ තියෙන්නේ? 1ට r සමානයි 1ට r1 ධන 1ට r2 ධන 1ට r3. එතකොට බලන්න 1ට r කවුද? r1 කවුද? 1ට 2යි. මෙයා 1ට 2යි. මෙයා 1ට 2යි. මෙතනද තියෙන්නේ මොකද්ද? සුළු කිරීමක්. මම මෙතෙන්ට ගන්නවා සුළු කිරීමක් තියෙන්නේ. පොදු පදේ ගත්ත කවුද? 2. 2ට 2ේම 1 නිසා මෙයාගෙන් වැඩි වෙනවා 1යි. ආපහු 2ට 2ේවා මේ පොදු පදේ 2නේ. 2ට 2ේවා 1යි. ඒ නිසා මෙයාගෙන් වැඩි වුණා 1යි. ආයි 2ට 2ේවා 1 නිසා ආයි වැඩි වුණා 1යි. අපට ආව කීයක් එනවද අපිට? අපිට එනවා 1ට r සමානයි 3 බෙදීම 2යි කියලා. එතකොට අපි එයා අනිත් පැත්තට හරව ගත්තොත් අපිට r සමානයි 2 බෙදීම 3යි කියලා එන. ඔන්න ඒකේ සමග ප්‍රතිරෝධය අපිට ආවා කීයද? 2 බෙදීම 3යි කියලා. මේකේ තව ක්‍රමයක් තියෙනවා මෙයාව හොයන්න පුළුවන් ලේසි ක්‍රමයක්. හරිද? ඒ ක්‍රමය තමයි ගොඩක් අය අපි පාවිච්චි කරන්නේ. මෙන්න මෙතන දැන් මේකේ නම් 2නේ තියෙන්නේ පොදු පදේ අපි ටක් ගාලා දන්නවා 2 කියලා දාගත්තා. සමහර ප්‍රතිරෝධවල සමහර ළමයිට සුළු කිරීම අමාරුයි. ඒ කියන්නේ මෙතෙන්ට පොදු පදයක් අරගෙන මේ විදිහට හදන්න කියන සමහර අයට වරදිනවා. හරිද? වරදින අය මොකද දන්නවද කරන්නේ? වරදින අය මෙන්න මෙහෙම වැඩක් කරනවා. හරිද? බලන්න මෙන්න මෙතන 2 බෙදීම 3නේ ආවේ. මෙන්න මේ ක්‍රමේ කරනවා. කොහොමද දන්නවද? දැන් මෙතන මම මොකද කරේ? සූත්‍රය ලියලා සූත්‍රයට ආදේශ කරා. හරිද? සූත්‍රය ලියලා සූත්‍රයට ආදේශ කරා. මෙන්න මේ විදිහට කරනවා. මම දැන් මෙයාලා වයින් කරනවා. මම අරේ වාපහු මේ පැත්තට පොඩ්ඩක් ලියා ගන්නම්. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙයාගේ සමග ප්‍රතිරෝධය හොයද්දී දැන් මං හෙව්වේ කොහමද? සූත්‍රයට දාලා හෙව්වා මෙන්න මට මේ විදියට පිළිතුර ආවා 2 බෙදීම 3යි කිය. මෙන්න මෙහෙම තියෙනකොට පොදු පදයක් අරගෙන සුළු කරන එක අමාරු නම් මේකේ දෙවෙනි ක්‍රමයේ තියෙනවා මෙන්න මෙහෙම කරත හැකි. ඒ වෙලාවදී මේ 3ම එකට ගන්න නැතුව ඉස්සෙල්ලා දෙකක් සලකනවා. මේ දෙක සලකනවා. මේ දෙක සලකන මොකදනේ? 1ට r වෙනුවට ඩිරෙක්ට් අපි r කියලා ලියා ගන්නවා r සමානයි. කියලා මේ දෙන්නක උඩ ගුණිතයක් විදියට ලියනවා. යට එකතු කිරීමක් විදියට ලියනවා. මොකද්ද? මේ තෝරගත්ත ප්‍රතිරෝධ දෙකයන් උඩ ගුණිතයක් විදියට ලියනවා. යට එකතු කිරීමක් විදියට ලියනවා. එතකොට අපිට එනවා 2 4යි 2යි 2යි 4යි සමානයි කීයද? 1යි ඕම් කියලා. හරිද? ඒක උතෙන්ට දාවේ මේ දෙන්න වෙනුවට. ඒ කියන්නේ එතකොට මෙහෙමයි දැන් තියෙන්නේ. මේ දෙන්න වෙනුවට අපිට ආවා මෙන්න මේ දෙන්නම වෙනුවට මම එක්කෙනෙක් ගත්තා 1යි ඕම් කියලා. ඊළඟට මේ දෙන්න සලකනවා. ඒ කියන්නේ මේ දෙන්න. ආයි කෙලින්ම r කියලා ලියාගත්තා. උඩ කරන්නේ මොකද්ද ප්‍රතිරෝධ දෙක? ಗುಣ කරලා ලියනවා. දෙක වැඩි කිරීම 1. යට ලියන්නේ කොහමද? එකතු කරලා. සමානයි 2 බෙදීම 3යි.
බලන්න අර උත්තරේ මාවද කියලා. අපිට ඒ උත්තරේම එනවා. හරිද? තේරුණාද බලන්න ඒක කොහොමද කළේ කියලා? ශ්‍රේණිගතයකේදී නෑ. ශ්‍රේණිගතයකේදී නිකම්ම අපිට R සමානයි R1 ධන R2 ධන R3 කියලා ප්‍රතිරෝධ ටික එකතු කරගෙන යන්නේ. සමාන්තර ගතයකේදී එහෙම බෑ. සමාන්තර ගතයකේදී තියෙන්නේ එක යට කියලා. එක යට එක මේ විදිහට දුන්නම් ඔයාට මෙහෙමයි. මේ ක්‍රමෙන් හදන්න ඕනි මේ ක්‍රමෙන් හදන්න ඕනි කියලා නෑ. ඔයාට ලේසි මොන ක්‍රමයේද ඔයා ඒක තෝරගන්න. හරිද? මම ඔයගන්ට ක්‍රම දෙක තමයි කියලා දුන්නේ. දැන් මේක හදනකොට කෙලින්ම ඔයාට සමීකරණයට දාලා එකයට R සමානයි එකයට R1 දාන එකයට R2 දාන එකයට R3 වලට ප්‍රතිරෝධ තුන එකට දැම්මා. දාලා ඉවරලා මෙහෙම හදලා සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන්. කෙනෙක්ට මම කිව්වේ මෙන්න මෙතන පොදු පදේ ගන්න. මොකද හැම වෙලෙම දෙක එන්නේ නැහනේ. සමහරට 2යි 8යි 7යි ඔහම આવොත් පොදු පදයක් අරගෙන පොදු පදය හොයලා මෙතන හදන්න ඕනේ. මෙතන වැරදුනොත් පිළිතුරු වරදිනවා. ඒ විදිහට පොදු පද ගන්න අමාරු අයට පුළුවන් මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න. මොකද මේ ක්‍රමෙදි කරන්නේ? අර එකයට R කියලා ලියන්නේ කෙලින්ම R කියලා ලියන්නේ. මේ අවස්ථාවේදී තියෙන ඔක්කොම ප්‍රතිරෝධ ටික සලකන්නේ දෙක. මේ දෙන්න සලකුවා. සලකලා මේ දෙන්නගේ මොකද කරන්නේ? ඒ දෙන්නගේ ප්‍රතිරෝධ දෙක උඩින් ලියා ගන්නවා ගුණිතයක් විදිහට යටින් ලියා ගන්නවා එකතු කිරීමක් විදිහට. ලියාගත්තන් අපිට මේ විදියට ආවා. ඊළඟට මේ දෙන්න වෙනුවටම අපි එක්කෙනෙක් කරන්න තියෙන. එහෙනම් දැන් මෙයා නෑ. මෙතන මේ දෙන්නම වෙනුවට ගත්ත එක්කෙනා කවුද? 1 ඕම් තියෙනවා. ඊට පස්සේ කරන්නේ මොකද? මේ දෙන්නව එකතු කරනවා. මේ දෙන්න තමයි සලකන්නේ. මේ දෙන්න සලකලා අර විදියටම එකයට R නෙමෙයි R ලියනවා. ලියලා මේ දෙන්නගේ උඩ ගුණිතයක් විදියට ලියනවා. යට එකතු කිරීමක් විදියට. අර විදියටම අපිට පිළිතුරු එනවා. හරිද? ඔන්න ඔය විදියට තමයි අපි ශ්‍රේණිගත සහ සමාන්තරගත ප්‍රතිරෝධ වලට ප්‍රකාශන ගොඩනගා ගන්න සහ ඒ සමීකරණ වලින් ඒ ආපු ප්‍රකාශන වලින් ගණන් හදන්නේ. හරිද? දැන් අපි මේ විදියට වෙන වෙනම හදලා ඊළඟට පුතේ ඊළඟට මොකද දන්නවද කරන්නේ අපි? ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හරිද? ඔයගොල්ලෝ මේක ලියා ගන්න. අපි මොකද දන්නවද ඊළඟට කරන්නේ? අපි කරන්නේ මේ ශ්‍රේණිගත ඒවායි සමාන්තරගත ඒවායි ඔක්කොම එකතු කරලා හදා ගන්නවා පරිපත. හදාගෙන ඉවර වෙලා අපි ඒව සුළු කරගෙන ගිහිලා ගණන් හදනවා. හරිද? හරිම ලේසි ධාරා විද්‍යුතය කියන එක. හැබැයි තියෙන්නේ මොකද? මුලදීම අල්ල ගන්න ඕනේ. හරිද?